Hello friends, කොහමද? ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ ස්කූල් බෝයි රවින්. මම ඉතින් එදාගේම normal mood තමයි ප්ලේ කරන්නේ. අපි වැඩ කතා නැතුව ගේම් එකට යමු. අද යාළුවනේ මම ක්‍රමයකින් පයින්නවා. මේ ක්‍රමය කරන්න මට කිසිම බඩුවක් ඕනේ නැහැ. Me doing homework, me and studying just don't go together. කිසිම බඩුවක් ඕනේ. මේ විදිහට බෙල් එක ගන්න. Wait a minute. ඔය විදිහට බෙල් එක එන වතාවක් ගහද්දි අම්මා ගේට්ටුවත් අරගෙන යනවා එළියට. අම්මා නෙමෙයි කියන්න ඕනේ අර ඇන්ටි. හරිද? ඇන්ටි ගේට්ටුවත් අරගෙන යනවා. ගියාට පස්සේ අපිට ගේට්ටුවෙන් එළියට පයින්න පුළුවන්. එහෙනම් තමයි මං කරන්න යන්නේ. What's that? ඒ විදිහට අපි කරමු. ඔයගොල්ලෝ මේක වෙනම එක්ස්පීරියන්ස් එකක් වෙයි. බලන්න. I'm coming. ෆෝන් එක ටට්ටුන්නේ යාළුවනේ. සුට්ටෙන් සෙල වෙනවා. ෆෝන් එකට පීර ගන්න ඕනේ ටට්ටුන්නේ කලු. බෝ තව චුට්ටෙන් අම්මට අහු වෙනවා. ඔය විදියට බෑ අර අන්තිම හරියදි කරන්න. බෝ අන්තිම හරියදි අම්මා ජෙට්ට වගේ එනවා කියන්නේ අම්මා නෙවෙයි ඇන්ටිනේ. ඔව් මං කියන්නේ ඇන්ටි. මං කියන්නේ ඇන්ටි මට කෑම ඕනේ. පාඩම් කරලා විතරක් බෑ. Coming. ගන්නකො ඉස්සරහට වෙනදී. පස්ස ආය ආතල්ලේ අම්මා ආය හොඳට කරනවා. කවුද කියන්නේ බෙල්ල ගේ ඇතුලින් අයි කරන්නේ? අලුත්ම සිස්ටම් එක. ගෙදරට එන කෙනෙක් ගේ ඇතුළට දොර ඇරලා බෙල් එක ගහලා තමයි කතා කරන්න ඕනේ. අම්බෝ. I'm coming out now. I am coming out now. ඔය විදිහට අන්තිමට එන්න හයියෙන් යනවා. අපිටත් අග්ගල හැංගෙන්න ඕනේ නැත්නම් අපිත් හවු වෙනවා. Saw you. I saw you. Oh, මට තේ වුණා. Check if he's studying or not. Come here. අයියෝ. Come on. Heart attack Get හැදුනා ඒ to ගහපු it විදියට. and make sure the floor shines. ඒ ගහපු විදියට heart attack එකක් හැදුනා. මෙවම ගහන්න එපා. ඇන්ටිවම ගහන්න එපා. මට heart attack තමයි හදන්න යන්නේ. ඒ ගහපු ආපු විදියට බය වුණා යාළුවනේ. මුදුම විදියක් නෙන්නේ. කියලා වැඩක් නෑ. එන්නේ අමුතු විදියට. Good job. Go to your room. මෙතන I'll come තමයි check on කතු you ගන්නේ. later. අතු ගන්න දෙන්නේ නැහැ ඔක්කොම හරියට. වෙලාව කීයද? හරි. 3:50. විනාඩි 3:50 ගිහිල්ලා. අයියෝ ආය වුණා. Grab the broom and get to it. I don't want a single මං කංගල යාළුවනේ අතු ගාගෙන. මේක නම් එපායනවා. කොහමද බෙල් එක ගහලා පැන ගන්නේ? බෙල් එකේ කොහොමද දන්නේ නැතුව ඇති පයින්න පුළුවන් කොහොමද? කොහොමද බලන්නේ බෙල් එකෙන් කොහොමද පයින්නේ? කොහොමද අන්තිමට බලන්නේ? If you don't study, you'll be sweeping sidewalks your whole life. ලයික් කරන්න ඕලු අම්මා කියන. නෑ ඇන්ටිනේ. හරි. මම කොයිලා කරන්නේ. මම කියව අම්මට ඇන්ටි කියලා මේකට අම්මා කිය. Well, at least you can do something. Now get to your books. Bye.
සීයෝ මට බෑ මේ ජොබ් එක කරන්න මං අයින් වෙනවා නෑ මං අයින් වෙන්නේ මට වාස ධම්මිනු 1,50,000යි මට ලක්ෂ 3ක් පඩි වැඩි කරගන්න අම්බෝ ගහම කන්ටලා ඉන්න No words. ස්ටුඩියෝ ලාක් ඉඳලා ආයේ එනවා Okay, me. කොහමදන්ඩි සැපද මම බෙල් එක ගන්න කවුද දන්නේ දෙපාරක් කවල බෙල් එක ගැව්වේ කවුද කියලා ඒත් යනවා එළියට කවුද ගන්න කියලා බලන්න I'll go check if he's studying or not. අයියෝ යාළුවා Wasn't I told you? එහෙම කරලා දිනන්න බැරි වුණා උඹෝ අර අපි ආයෙ පාරක් ප්ලේ කරමු කනෙක්ට් රීසෙට් එක ගෙවුවා කොහොන්න තා විනාඩි 6නේ ගිහිල්ලා තියෙන අපි ආයෙ පාරක් එකපාරක් ප්ලේ කරමු කොහොමද දිනන්න ඕනේ Let's go! That's not fair. Now I have to sit and do homework because of that teacher. මේ ක්ලියර් කතා දාලා Wait a minute! අග්ගාල යන්න ඔක්කො අපිට වෙලාව නැහැ ටයිම් මම ඇරුණා මගේ මූවල්ටි ඇන්ටි මේ අනිත් පාරවම දොර ඇරලා මගේ මූන්ට අල්ලමු ගාම කරන්නේ මොකක්ද RPG එක කරන් වෙඩි තියනවා තේරුණා ආයි අපි අර I'm coming! අර නිකන් මල්ල පැනලා කෑ ගාලා යනකොට දෙවෙනි පාර තියෙන්නේ. ඒ පාර අපි ඇඳ උඩට යන්න ඕනේ. මොකද නැත්නම් අපිව හවු වෙන පාඩම් කරන්නේ නැහැ කියලා. මට කලින් පාරවල් ඔහොම වෙලා තියෙනවා. ගානට දෙකේදී උනේ. ඒක නිසා දෙක කියද්දිම අපි පාඩම් කරන්න ඕනේ. That? దగ్గర ఎండగో Someone's about to get in trouble! නාලප්ප කියන්නේ මට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ කියලා දන්නවනේ අම්මේ. නෑ අම්මේ. ඇන්ඩි මේ මට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. කියන එකත් සිංහලෙන් කියන්නේ. No words! Even the doorbell is mocking me! මොකද කිව්වේ? ෆකින් මී කියලා කිව්වේ. heart attack. Someone's about to get in trouble! Travel? ඇන්ටි කියන්නේ කදුනගින්ද එක එක රටවල් වලට යන්න කැමතිද? නෑ travel කියන්නේ ඒකනේ. ඇන්ටි කැමති. ඇන්ටි කැමති නම් කියන්න මම නොමිලේ යවලා දෙන්න. ඔයා ගෙදර ඉන්න එපා. අංකල් ඔයත් යන්න. ඉතින් මට හොඳට සැපේ ඉන්න පුළුවන්. Hi. Come on, get No, to it Daddy. and make sure the floor shines!
අනිත් පාර ගාන්ටම එතන හැංගෙන්න ඕනේ. Be thorough. Don't slack off. අනිත් පාර ගාන්ටම අතනට කනුවට හැංගිලා ගාන්න කරේ. Good job. Go to your room. I'll come check on you later. යන්න කියලා යන්න දෙන්න. මරාගෙන. මරාගෙන කන්න බෑනේ. Who's that brave out there? දැන් අපි පාඩම් කරනවාද කියලා බලන්න එන. බලමු මේ පාර එයිද කියලා. මේ පාර බලන්න ආවේ නෑ. එළියට යනවා. එතන ගේට් එක නගන No words. Even the doorbell is mocking me. එළියටම යන්න ඕනේ. මොකක්ද කරන්නේ? දොරවල් සද්දයවුන්නේ නැහැ. මේ පාරට එළියටයි. ගේට් එක ළඟම ඉන්නේ. අඬ මම පාඩම් කරනවා. ඉවරයි. Grab the broom and get to it. I don't want a single speck of dust මම left. ඒක chance එකක් තියෙනවා දැනගන්නවා නම්. මම දාන ගහගෙන හිටියානේ. ඒක කොහොමද ටිකක් පිහිද ගන්න ඕන ෆෝන් එක. ෆෝන් එකට චර්චන ආවි. Well, කොහොමද බඩු එකතු කරන්නේ තේ බෙල් එක ගාලා පයින් දාගෙන just take the ball ready. යම් ඇන්ඩි ටග්ගල යන්න මට පාඩම් කරන්න If තියෙනවා. you don't study, you'll be sweeping sidewalks your whole life. ස්ටුඩන්ට් කරන්නේ නැහැ. ඉතින් යන්නේ නැහැ ස්ටුඩන්ට් කෙනෙක්. අනිත් එක්කෙනෙක් කොහේන ගාලා පාඩම් කරන්න ඕන. නිතියනේ නිතිය අපිට වැඩක් නැහැ මේ පාර මුකුත් කරන්නේ අපේම බෙල්ල එක විතර Remember, you mess up again, it will be very bad for you. ඕ නල්ල පැනලා මට බැලලා රැකෑම දිනලා ඇයි විනලා මං යවුවා දැන් කියහන්කෝ බෙල්ල එක යවුවේ කවුද කියලා මමනේ තගලෙන් දොරත් ඇරින්න පුළුවන් නම් ඒක බෑරලා යන්න Who's that brave out there? ඇන්ඩි මොකද ඔය චෙක්කර අයියෙන් කෑගන්නේ කවුරු හරි ඇවිල්ලා බෙල්ල එක ගන්නවා එනවා වාට ඒ බෙල්ල එක ගන්නත් නෑ
අනේ ඇන්ටි ගේට්ටුවත් අරන් එළියට යන්නකෝ. දැන් තව ගොඩක් වෙලා කරන්න ඕනේ යාළුවනේ. ආයි පර ෆකින් මේ කිව්වා. මම ඔය වචනෙන් තාස නැහැ. නෑ මං කැමති. Just get the ball ready. මල්ලා නම් කියනලා හොඳටම. හැබැයි ගේට්ටුවෙන් යට යන්න. Very good job. See, you can do it. උඹ දුවල නෙමෙයි. I'll go check if he's. Wait a second. Oh, you. Wasn't I told you? හරි යාළුවනේ මේ පාරද. ඉවර වුණා. අපි එනයි මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම අදට ගිහින් එන්නම්. ගුඩ් බයි.